vehicle garage අපි මේ වීඩියෝ එකකින් කතා කරන්නේ Hero Extreme 125R ලංකාවේ දැන් ප්‍රසිද්ධ වේගෙන එන බයික් එකක් සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේක අදාළ වෙන්නේ ගන්න බලාපොරොත්තු වෙලා ඉන්න කෙනෙකුට ඔයා මොනවා හරි මේ බයික් එක ගැන විස්තර හොයනවා නම් එහෙම නැත්නම් ඔයාට මේ බයික් එක ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒවට අනිවාර්යයෙන්ම උත්තර හම්බ වෙයි මේ වීඩියෝ එකේදී. මෙතනදී අපි කරන්නේ ගොඩක් කට්ටිය මේ බයික් එක සම්බන්ධයෙන් අහන ප්‍රශ්නවලට සහ අපි හදාගත්ත ප්‍රශ්න කීපයකට උත්තර දෙනවා. එතකොට ඔයාට මේ වීඩියෝ එකෙන් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. බයික් එකේ මොනවා හරි දෝෂ තියෙනවද, පාවිච්චි අත්දැකීම් කොහොමද කියන්නේ තවම කල් වැඩි. මම ඒකට වෙනම වීඩියෝස් ගේනවා මේ channel එකේ. එතකොට මට දැම්ම බෑ තව කාලයක් පාවිච්චි වෙන්න ඕනේ මේ බයික් එකේ එහෙම කියන්න නම්. පළවෙනි ප්‍රශ්නේ හැටියට අපි ගත්තොත් එහෙම එන්ජින් සහ පවර් එකේ විස්තර කොයි වගේද ඇහුවොත් මේක 2V air cooled engine එකක් තමයි එන්නේ 4 stroke single cylinder engine එකක්. එතකොට 124.7ක cc ධාරිතාවක් තියෙනවා. maximum උපරිම power එක මේකේ ගන්න පුළුවන් 11ක් brake horse power 8250 rpm වලදී. එතකොට maximum torque එක විදිහට 10.6ක් newton meter ගන්න පුළුවන් 6500 rpm වලදී. 0 ඉඳලා 60ට යන්න තප්පර 5.7යි වගේ කාලයක් එහෙම නැත්නම් 5.9 වගේ කාලයක් යනවා කියලා තියෙනවා. self start තියෙනවා මේකේ. එතකොට දෙවෙනි ප්‍රශ්නේ ඇටියට අපිට ගන්න පුළුවන් chassis සහ gears ගැන මොනවද මේකේ තියෙන්නේ කියලා. මේක diamond frame chassis එකක් තමයි එන්නේ. clutch එක ගත්තොත් එහෙම push type 4 lug clutch system එකක් එන්නේ. 5 speed තමයි gears තියෙන්නේ. suspension ගැන මෙතනදී එහෙම නැත්නම් socket සම්බන්ධයෙන් කතා කරොත් එහෙම ඉස්සරහට එනවා telescopic hydraulic shock absorber එකක්. එතකොට පිටිපස්සට එන්නේ swing arm එකක් එක්ක 7 step 7කට adjustable කරන්න පුළුවන් hydraulic monoshock absorber එකක්. එතකොට brake සම්බන්ධයෙන් කිව්වොත් එහෙම මේකෙදී front brake එක disc එකක් එන්නේ. ABS තියෙනවා front එකට. එතකොට 276 mm. ඊට පස්සේ පිටිපස්සට drum brake එකක් එන්නේ 130 mm වලින්. ABS dual channel එක නැහැ මෙහෙ තාම. dual channel එකකුත් එනවා මේ බයික් එකේදී. මෙහෙට එන්නේ ගොඩාක් වෙලාවට දැන් මේ තියෙන කතා කරන බයික් එක single channel ABS එකක් තමයි එන්නේ. ටයර් වල විස්තර ගැන කතා කරොත් එහෙම ඉස්සරහ ටයර් සම්බන්ධයෙන් ගත්තොත් 97 49 ටියුබ්ලස් එකක් එන්නේ. පිටිපස්ස එකට 120යි 80යි 17 61ip ටියුබ්ලස් ටයර් එකක් තමයි එන්නේ. ඊට පස්සේ මීටර එකක් දැන ලයිට් ගැන සහ බැටරි එක සම්බන්ධයෙන් කතා කරොත් බැටරි එක ඉන්නේ 12 වෝල්ට් බැටරි එකක් 4 ampere hour ETZ 5 mF එකක්. එතකොට ලෑම්ප් සම්බන්ධයෙන් කියන්නේ ලයිට් සම්බන්ධයෙන් ගත්තොත් මේකේ ඔක්කොම එන්නේ LED lightning setup එකක්. tail light සහ LED winkers LED headlights ඔක්කොම ටික. එතකොට මේකෙදි project headlamp එකක් තමයි හම්බ වෙන්නේ. හොඳට එළිය පේන්න වගේම ටිකක් aggressive look එකකට ඒ පෙනුමකට හදලා තියෙනවා මේකේ light set එක. එතකොට speed meter එක එහෙම නැත්නම් digital meter එක ගත්තොත් ඒක digital එන්නේ LCD console එකක් විදිහට තමයි එන්නේ. තෙල් ටැංකිය සහ බර සහ වෙනත් විස්තර ගත්තොත් අවශ්‍ය ඒවා. තෙල් ටැංකිය ලීටර් 10කින් සමන්විතයි. weight එක කිලෝ 134ක් 136ක් වගේ වෙනවා. ground clearance එක මිලිමීටර 180ක් ප්‍රමාණයක් වෙනවා. ඊළඟට අපි ගලමු ඇයි මේක ගන්න හේතුව, ඇයි මේක මෙහෙම ප්‍රසිද්ධ වෙන්න හේතුව කියන එක. පළවෙනිම දේ තමයි මේකේ තියෙන පෙනුම. ස්පෝර්ටි ලුක් එකක් තියෙනවා සහ LED lights හොඳට පෙනුමක් ඉස්සරහට එකතු කරලා තියෙනවා ඒ headlight වලින් එහෙම. විශේෂම දේ තමයි කට්ටිය ගොඩක් කියන්නේ පෙනුම කියන එක. ඒ කියන්නේ අර අනිත් 125 කාණ්ඩේ බයික්ස් වලට වඩා හොඳ පෙනුමක් මේ මේකට දීලා තියෙනවා. දැන් අර කලින් ආවේ Pulsar 125 එක, Raider 125 එක එහෙම ටිකක් කලින් ආවේ. පස්සේ ටිකක් මේක මෑත් එකේ තමයි ආවේ. නමුත් මේකේ සුපිරි පෙනුමක් තියෙනවා කියන එක හැමෝම කියන දෙයක්. ඊට පස්සේ තෙල් කිරීම සම්බන්ධයෙන් හොඳ අගයක් තියෙනවා. city ride වලදී දුර යනකොටත් හොඳ අගයක් තියෙනවා. safety සහ ABS යන කතන්දරේ තියෙනවා. ගොඩාක් 125cc බයික්ස් වල මේක නැහැ. ABS මම හිතන්නේ මේ මොඩල් එකේ තමයි තිබ්බේ. එතකොට ඒ විදිහට safety සහ අනිත් ටෙක්නොලොජි පැත්තෙන් චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා සහ ඒ දේවල් ඇඩ් කරලා තියෙන නිසා ගන්න පෙළඹෙනවා. ඊට අමතරව ටිකක් පළල් ටයර් එකක් තියෙනවා, හොඳ ground clearance එකක් තියෙනවා, ලංකාවේ පාරවල් වලට ගැලපෙනවා. ඔන්න ඕකත් හොඳයි. ඊට පස්සේ control එකක් තියෙනවා හොඳට. ඇඟට ගොඩක් වෙලාවට දැනෙන්නේ නැතුව යන්න පුළුවන්. අනිත් සාපේක්ෂ බයික්ස් වල Bajaj එහෙම 125 ගත්තාම ඊට සාපේක්ෂව හොඳයි කියනවා. දුර ළඟ සාමාන්‍යයෙන් සාපේක්ෂව ගමන පහසුයි. අනිත් බ්‍රෑන්ඩ් එක බලනකොට සුපර්බ් ඔප්ෂන් එකක් විදිහට මේක තියෙනවා. අන්න ඕවගේ හේතු නිසා තමයි මේ බයික් එක ගොඩක් කට්ටිය ගන්න පෙළඹෙන නිසා මාකට් වේගෙන යන්නේ. මේ Extreme 125R එකේ වර්ගය මොකක්ද කියලා මේක 125cc ස්පෝර්ටි කමියුටර් මොටර්සයිකල් වර්ගයකට තමයි අයිති වෙන්නේ. ටිකක් ස්පෝර්ට් ලුක් දීලා තියෙන එකයි. අන්න ඔය ටයිප් එකේ තමයි තියෙන්නේ. මේකේ টොප් ස්පීඩ් එක කොච්චරද බැලුවොත් 100 110 115 අතර ගියපු කට්ටියත් ඉන්නවා. එතකොට 100 110 තමයි සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය ළඟා කරගෙන තියෙන টොප් ස්පීඩ් එක වෙන්නේ.
මේක හා තරඟ කරන මේකට හා සමාන වෙන බයික්ස් මොනවද ලංකාවේ ගන්න තියෙන. පුළුවන් TVS Raider 1-5 කියන එක. එතකොට Raider එකත් සාමාන්‍යයෙන් riding mods තියෙනවා, Smart X Connect එකක් තියෙනවා. සාමාන්‍ය Raider එකේ පොඩි දේවල් ටෙක්නොලොජි පැත්තෙන් එකතු වෙලා තියෙනවා වැඩි කියලා තමයි මට හිතෙන්නේ. නමුත් look එක අතින් බැලුවොත් ඉස්සරහට ඉන්නේ අනිවාර්යෙන්ම Extreme එක. ටිකක් එක ලයිට් weight. එතකොට control එක මේ තරම්ම නැහැ. ඊට පස්සේ තෙල් කිරීම නම් ගොඩක් දුරට ඒකේ වැඩි ටිකක් විතර. ඔන්න ඔය වගේ දේවල් තමයි තියෙන්නේ. පෙනුමට සහ දෙන ගානට වටිනාකම සහ safety සහ tech options ටිකක් මේ Extreme එකේ වැඩිපුර තියෙනවා. ඊට පස්සේ Bajaj Pulsar N125 කියන බයික් එක ගන්න පුළුවන්. ඒකත් 125 එකේමයි. සාමාන්‍යයෙන් ඒකේ පෙනුම ගැන වැඩි සැලක ගොඩක් කට්ටිය හොඳයි කියන්නේ. ඒකේ හොඳ වෙන්නේ performance පැත්ත. ඒ කියන්නේ මේ බයික් එකට වැඩි performance වැඩි කියලා කියනවා ඔය Pulsar N125 එකේ. එතකොට safety සහ tech features එතකොට digital meter සම්බන්ධයෙන් ඒ පැත්තෙන් ආල්ටුත් වෙලා නැහැ. වෙනුමත් මේකට වැඩි බාලයි. එතකොට තෙල් කිරීම නම් ගොඩක් වෙලාවට එක හා සමාන වෙයයි කියලා කියනවා. ඔන්න ඔය දේවල් තමයි. ඊට පස්සේ Honda CB125 එක තියෙනවා, Honda SP125 එක තියෙනවා, Suzuki GN125 එක තියෙනවා. ඊට පස්සේ Hero එකේ Deluxe කියලා 125 එකක් තියෙනවා. එතකොට Discover එකත් ගන්න පුළුවන්. නමුත් ඒව නම් ළඟින් යන්නේ නැහැ. අර මේකත් එක්ක සමාන වෙනවා Raider 125 එකයි Pulsar 125 එකයි කියන බයික්ස් තමයි විශේෂයෙන්ම ගන්න පුළුවන්නේ. එහෙම නැත්නම් මේකට තව පොඩි ගණනක් වැඩි කරලා අපිට ගන්න පුළුවන් Pulsar 160 එක වගේ බයික්ස් ගන්නත් පුළුවන්. මේක ගන්න කට්ටියට ඒ ඔප්ෂන් එක try කරන්න පුළුවන්. ඊට පස්සේ ගන්න තියෙන පාට වර්ග ගැහුවොත් පාට වර්ග තුනකින් තියෙනවා කළු, රතු සහ නිල් කියන මේ මෙන්න මේ විදිහේ පාට තුනක් එක්ක. බයික් එක ගද්දි ඔයාලට ෆ්‍රී හම්බුන දේවල් මොනවද කියලා අහලා තියෙනවා. සාමාන්‍යයෙන් Bajaj බයික් ගන්නකොට ෆ්‍රී හම්බෙන්නේවා ටිකක් වැඩි. මම දැක්ක විදිහට. නමුත් මේ බයික් එක ගන්නකොට ලොකු දේවල් ෆ්‍රී දෙන්නේ නැහැ. සමහර කට්ටියට හෙල්මට් එකක්, හෙල්මට් දෙකක්. ඊට පස්සේ තෙල් සමහරලාට රුපියල් 1000ක් විතර ගහලා දෙනවා. එහෙම නැත්නම් පොඩි ඔය handle grips, rain coats, power bank එකක් අන්න වගේ අර තරම්ම නැතුණාට බඩු කීපයක් හම්බ වෙනවා ෆ්‍රී ගන්නකොට. එතකොට registration එකත් ඒගොල්ලෝ ෆ්‍රී කරලා දෙනවා. එතකොට මේ බයික් එකේ වගකීම් සහ ෆ්‍රී සර්විස් කොහොමද කියන එක ඇහුවොත් මේකට වසර 5ක එහෙම නැත්නම් කිලෝමීටර 70000ක වගකීමක් දෙනවා කියලා තමයි කියන්නේ. මෙන්න මේ වගකීම් කාලේ නම් අනිත් බජාජ් එක බලනකොට බජාජ් එකේ මං හිතන තිබ්බේ අවුරුදු 2ක් හෝ කිලෝමීටර් 30000ක්. එතකොට මේ වගකීම නම් ටිකක් වැඩි කියලා පේනවා. අනිත් බයික්ස් එක බලනකොට බ්‍රෑන්ඩ් නිව් වෙන සර්විස් දෙකක් හෝ තුනක් ෆ්‍රී දෙනවා කියලා තියෙනවා. විශේෂයෙන්ම දෙකක් තමයි මට මතක හැටියට. ෆස්ට් සර්විස් එක සම්බන්ධයෙන් තියෙන විස්තර. ෆස්ට් සර්විස් එක ෆ්‍රී කියලා තමයි කියන්නේ. නමුත් ඔයාලට සල්ලි ගෙවන්න වෙනවා. මම ඒක කියන්නම්. ඒ සර්විස් එකේදී කරන්න ඕන දේවල් ටික පොතේ තියෙනවා. ගොඩක් වෙලාවට කරන්නේ හොදන එක. හොදනවා, ඔයිල් මාරු කරනවා, රෝදේ ඇක්සලේ පොඩක් ග්‍රීස් කරනවා, ඊට පස්සේ ක්ලච් කේබල් ඔයිල් කරලා දෙනවා, ඊට පස්සේ බ්‍රේක් ඔයිල් සම්බන්ධයෙන් බලනවා. ඔන්න ඔය ප්‍රධාන බේසික් දේවල් ටික තමයි කරන්නේ පළවෙනි සර්විස් එකේදී ඔයිල් ෆිල්ටර්ස් එහෙම මාරු කරලා දෙනවා. එතකොට එක එකනාට මේකෙදි පොඩි ගාණක් වියදම් වෙනවා. මොකද ෆිල්ටර් එකට සහ ඔයිල් එකට ගාණක් වියදම් වෙනවා. සමහර කට්ටියට ගොඩක් වෙලාවට 2000 2500 ආසන්න ගාණක් තමයි වියදම් වෙලා තිබුණේ. ඇතම් කට්ටියට රුපියල් 3000ක් වගේ අගයක් ගිහින්දවා. ඒක තමයි උපරිම. එතනින් එහාට යන්නේ නැහැ. ගොඩක් කට්ටියට ඔය 1800 2500 වගේ අතර තමයි ගිහින් තිබ්බේ. සමහර කට්ටියගේ වෙන දෝෂ මොනවා හරි තිබුණොත් ඊට වැඩි ගාණක් යන්න පුළුවන්. සමහර කට්ටියගේ පැකින් සෙට් එක එහෙමත් දාලා තියෙනවා පළවෙනි එකේදී ඔය පොඩි ඔයිල් ලීක් සම්බන්ධයෙන් එහෙම. ඔය චේන් එකේ ලියුබ්‍රිකේෂන් ස්ප්‍රේ කරනවා. ඔන්න ඔය වගේ දේවල් වලදී වැඩි වෙන්න පුළුවන්. නැත්නම් නෝමල් ඒගොල්ලෝ දෙන ෆ්‍රී සර්විස් එකේදී නා අර වගේ ගාණක් යන්නේ. අර වගේ දේවල් ටිකක් තමයි කරන්නේ. සම්පූර්ණම දේවල් ඔක්කොම කරන්නේ නැහැ එතනදී. සෙකන්ඩ් සර්විස් එක සම්බන්ධයෙන් කිව්වොත් එහෙම පළවෙනි සර්විස් එක කළා මාස 3කින් හරි කිලෝමීටර් 3500කින් හරි තමයි කරන්න ඕනේ. මේ දෙකෙන් ඉස්සල්ලාම එන්නේ කිලෝමීටර් ගානද එහෙම නැත්නම් මාස ගානද ඒකෙන් අනිවාර්යෙන් කරන්න ඕනේ. එහෙම නැත්නම් වොරන්ටි කැන්සල් වෙන්න ප්‍රශ්න තියෙනවා. මේක ෆ්‍රී කරලා දෙන්නේ මේකත්. මෙතනදීත් අර කිව්ව දේවල් ටික තමයි ගොඩාක් වෙලාවට වෙන්නේ. අර ගණන්ම තමයි යන්නේ. සමහර වෙලාවට ඔයිල් ෆිල්ටර්ස් මාරු කරන්න දෙන වෙලාවල් තියෙනවා. බ්‍රේක් ඔයිල් මාරු කරනවා. ඔය වගේ දේවල් තමයි තියෙන්නේ. එතකොට සෙකන්ඩ් සර්විස් එකත් යන්නේ ෆ්‍රී එකට. මගහරින්න එපා. ෆ්‍රී දෙන සර්විස් වොරන්ටි කැන්සල් වෙන්න බලපාන්න පුළුවන්. සාමාන්‍ය සර්විස් වලට කීයක් වගේ යයිද කියන එක අහලා තියෙනවා. මම මෙතනදී කියන්නේ ෆ්‍රී දෙන සර්විස් වලින් නෙවෙයි ඊට පස්සේ යන සර්විස් වලට. සාමාන්‍යයෙන් කට්ටිය කියන විදිහට 6000 8000 වගේ අතර ගාණක් තමයි ගොඩක් කට්ටියට ගිහින් තියෙන්නේ. සමහර කට්ටිය නම් 5000 ගණන් වලත් කරගෙන තිබ්බා. නමුත් කලින් ආපු බයික්ස් වලට වැඩිය යම්කිසි ගාණක් වැඩි වගේ කියලා තේරෙනවා සර්විස් වලට යන ගාණ. මම මේ කිව්වේ normal service. එතකොට full service එකට යනවා නම් තව ටිකක් ගාණ වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ ගණන් දරන්න පුළුවන්ද කියලාත් ඔයාලා ටිකක් බලන්න වෙයි. ටිකක් සැලකිතු ගාණක් වැඩි කියලා තමයි තේරෙන්නේ. මොකද මේ අලුතෙන් ආපු බයික්ස් නේ. ඒතකොට EFI system තියෙන්නේ හැම කෙනෙකුටම හදන්නත් බෑ. හැමතැනම කරජුත් නැහැ මේවට. අන්න ඔය වගේ දේවල් තියෙනවා. ජීය වැටෙද්දි තද ගතියක් තියෙනවා නේද? ඔව් ගොඩාක් කට්ටිය කියන ප්‍රශ්නයක් තමයි මේ ජීය වැටෙද්දි තද ගතියක් තියෙනවා කියන එක. මේක ආවේනිකයි වගේ බයික් එකට තේරිච්ච විදිහට
සමහර කට්ටියගේ හරි ගිහින් තිබ්බා ෆස්ට් සර්විස් එකෙන් පස්සේ සමහර අයගේ ක්ලච් එක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරාම හරි ගිහින් තිබ්බා. සමහර කට්ටිය කිලෝමීටර් 2000 විතර පැන්නුවාට පස්සේ හරි ගිහින් තිබ්බා. සමහර කට්ටියගේ හරි ගිහින් නැතුවත් තිබුණා. ඒක වැඩි ගණන් ගන්න යන්න එපා. ගොඩාක් දුරට හරියනවා කියන එක තමයි කියන්නේ. ඊට පස්සේ එන්ජින් එක පදම් වෙන්න හෙමින් යන්න ඕනේද මුලින්ම? ඔව් කිලෝමීටර් 2500ක් විතර වෙනකන් සාමාන්‍යයෙන් කිලෝමීටර් පැයට 40 50 වගේ අතර විශේෂයෙන් 40 වගේ ස්පීඩ් එකකට යන්න දෙනවා නම් හොඳයි. ඔයාට දෙන පොතේ ඇති කොච්චර ස්පීඩ් කරන්න ඕනේද කියන එක අනිවාර්යයෙන්ම වැඩි RPM වලට යන්න එපා කීයටවත්ම වැඩි ස්පීඩ් වලට යන්නත් එපා. ප්‍රශ්නයක් එන්න පුළුවන් අනිවාර්යයෙන් මේ බයික්ස් වලට. සමහර කට්ටිය ගිහිම ඇවිල්ලා තිබ්බා. ඊළඟ ප්‍රශ්නේ වැදගත් ප්‍රශ්න තමයි ආෆ්ටර් සේල්ස් සහ සර්විස් එක හොඳයිද කියන එක. බයික් එක ගැන නම් හොඳක් කියවෙනවා සර්විස් එක. ආෆ්ටර් සේල්ස් සහ සර්විස් සම්බන්ධයෙන් නම් ලොකු හොඳක් තාම කියවෙන්නේ නැහැ. මේක ගෙන්නන්නේ ලංකාවේ ප්‍රධාන ආයතනයක්. එතකොට ඒගොල්ලන්ගේ සර්විස් ගැන තාම සෑහීමකටපත් වෙන්න බෑ. මීට කලිනුත් ආවා හීරෝ බයික්ස් හංක් බයික් ඇවිල්ලා තියෙනවා. එතකොට එතනදිත් මේ ප්‍රශ්නේ මේ ගත්ත කට්ටියට ඇවිල්ලා තිබුණා. අපි හිතනවා ඉස්සරහට හරියයි මොකද මේගොල්ලන්ගේ යුනිට්ස් ගාණක් ලොකු ගාණක් දැන් විකිනවා. කොල්ලෝ ගන්නවා මේ වගේ අලුත් බයික්ස් ටික. එතකොට අපි හිතනවා වැඩිපුර සර්විස් සහ අනිත් ආෆ්ටර් සේල්ස් දේවල් ටිකක් වැඩිපුර හොඳට හොයලා බලයි කියන එක බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් දැනට නම් ගොඩක් කට්ටිය ෆ්‍රී සර්විස් එකමත් හරි නැහැ කියන කතන්දරේ කියනවා. ටිකක් හොයලා බලලා තැන් වලට දාන්න ෆ්‍රී සර්විස් දානවනම් සමහර තැන් වලදී අවුල් වෙනවා. සමහර තැන් වලදී හරියට කරන්නේ නැති ප්‍රශ්න තියෙනවා. සමහරු පාර්ට්ස් එහෙම දාන්න ඕනකොට වොරන්ටි ක්ලේම් කරනකොට පොඩ්ඩක් කල් ගන්නවා වගේ ප්‍රශ්න තියෙනවා. පොඩි පොඩි දේවල් නැත්තෙමත් නැහැ. හොඳ ෂොප් එකක් බලලා හොඳ තැන් වලින් දාලා සර්විස් කරගන්න කියන එක මතක් කරනවා ආපහු වතාවක්. ඊට පස්සේ මොනවද දැන්ට කට්ටිය කියන අවුල් කියලා. පළවෙනි එක හැමෝම කියන දෙයක් තමයි මේ මඩ විසි වෙන එකක් තියෙනවා කියලා ලොකුවටම. ඒ කියන්නේ ඉස්සරහට මඩ විසික්ක වෙනවා. ඉස්සරහට විතරක් නෙවෙයි බයික් එකේ දෙපැත්තටත් මැද තියෙන ෂොක් එකකටත් මඩ ගොඩාක් විසි වෙනවා කියන එක. මේ විදිහට මඩ සහ දූවිලි විසි වෙන එක ඇත්තටම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි හිතුවට ඒක මේකයි කියලා දූවිලි ජරාවත් එක්ක පොඩි අවුල් ගැටලු ඇති වෙන්න පුළුවන් ඉස්සරහට. අපි බලමු යා මොනවද කියලා. ඊට අමතරව පොඩි මීටර් එකේ පිස්සු නටන කේස් ඇවිල්ලා තිබ්බා. ආයේ පොඩි එන්ජින් හීට් ප්‍රශ්න ඇවිල්ලා තිබ්බා. ටැපට් සද්ද ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ ඉස්සරහා සොකට් වල පොඩි ගැටලු ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ ක්ලච් එක පැත්තෙන් පොඩි දෝෂ ඇවිල්ලා තිබ්බා. ඔන්න ඔය ටික තමයි ගොඩක් කට්ටිය දැනට ඔය කියන්නේ මෙන්න මේ වගේ අවුල් ටිකක් මුලින්ම ආවා කියන එක. ඒ ඇරෙන්න ලොකු අවුලක් ගැන කියවෙන්නේ නැහැ. මේ බයික් එක වැඩිපුරම ගන්න පාට මොකද්ද? බයික් එකේ වැඩිපුරම ගන්න පාට හැටියට පළවෙනි එක ගන්න පුළුවන් කළු. අන්න ඒක තමයි ඒකට ගොඩක්ම කැමති බ්ලැක් එකේ ලුක් එක හොඳයි කියන එක. සමහර කට්ටිය කරනවා අර කැමති පාටකින් ස්ටිකර් කරගන්න පුළුවන් හින්දා කළු පාට එකක් අරන් ඒක කරගන්නවා. ගොඩාක් වෙලාවට රතු එක තමයි මාකට් අඩුම මට පේන විදිහට. බ්ලූ එක එහෙම නැත්නම් නිල් එක තමයි දෙවෙනියට ඉන්නේ. නිල් එකත් සමහර කට්ටියට ලස්සනයි. ඇතරම නිල් එකත් ලස්සනයි. මේ බයික් එක හදලා තියෙන ස්පෝර්ටි සහ ඇග්‍රෙසිව් පෙනුමක්. අර යකා වගේ අන්න එහෙම මොඩල් එකක් හදලා තියෙන්නේ. එතකොට ඒකට ගැලපෙන්නේ ඇත්තටම කළු පාට කියන එක. අන්න ඒක නිසා තමයි ඒ පාට වැඩිපුරම මාකට් වෙන්නේ. ඊට පස්සේ බලුවොත් රයිඩර් බයික් එකත් එක්ක බලනකොට කොහොමද කියලා කිව්වොත් රයිඩර් බයික් එකේ පෙනුම නම් මේකත් එක්ක කම්පෙයාර් කරන්න බෑ. පෙනුම නම් අවුල් ඇත්තටම. හැබැයි රයිඩර් එකේ තෙල් කරනවා වැඩි. ඒකේ කනෙක්ෂන් ඔප්ෂන් සහ කනෙක්ටිවිටි ඔප්ෂන් වගේම අර ටෙක්නිකලි කැරියෝ ඩිජිටල් මීටර් එකේ තියෙන පොඩි ටෙක්නිකල් දේවල් අන්න ඒවා චුට්ටක් වැඩි කියලා පේනවා. ඕවරෝල් ඒ කියන්නේ බැලන්ස් එකට ආපු බයික් එකක් විදිහට ගන්න පුළුවන්. මේකේ හීරෝ එකේ එක්ස්ට්‍රීම් එකේ ස්ටයිල්ස් තියෙනවා, රයිඩ් කම්ෆර්ට් එක, තෙල් කිරීම ඔක්කොම බැලුවහම මැද අගයක තියෙනවා. රයිඩ් එකේ සමහර ආවෙනික ගැටලු ගැන කියවෙනවා දැකලා තියෙනවා. සාමාන්‍ය මේ එක්ස්ට්‍රීම් එක මාකට් එකට ආවට පස්සේ TVS එකට සිද්ධ වුණා රයිඩ් එකේ අලුත් version එක ගෙන්නන්න. ඒකෙත් ෆ්‍රන්ට් එකට ABS ඇතුව. එතකොට මේ එක්ස්ට්‍රීම් එක එනකම් මං හිතන්නේ 1-5 කාණ්ඩේ වගේ ABS තිබුණේ නැහැ. නමුත් දැන් මං හිතන්නේ ඒගොල්ලෝ රයිඩ් එකේ අලුත් version එක ගේයි ABS තියෙන එක. එහෙම ගේන්න වෙනවා නැත්නම් මේක තරගයක් දෙන්න බෑනේ. අපි පල්ස් එකත් එක්කත් බැලුවොත් එහෙම පේන විදිහට පල්ස් එකේ දෝෂ අඩුයි. මොකද එහෙම කියන්නේ පල්ස් එකේ ගොඩාක් දේවල් එකතු කරලා නැහැ. බේසික් බයික් එකක් තමයි පල්ස් 1-5 කියන්නේ. මේ එක්ස්ට්‍රීම් එකේ වැඩි ඔප්ෂන්ස් ටිකක් එකතු කරලා තියෙනවා. මතක තියාගන්න ඔප්ෂන් වැඩි වෙනවා කියන්නේ ලෙඩ වැඩි කියන එක. අන්න ඒකයි ඒක ලෙඩ වැඩි වෙනවා කියලා මම කියන්නේ. කොහොමද දෝෂ වැඩි වෙයි? අරක බජාජ් එක පාර්ට්ස් තියෙනවා, ඕන තරම් සර්විස් තියෙනවා. තියෙන බේසික්ම දේවල් ටිකක් ඒ හරහා එන ගැටලු ටික ආවොත් තමයි. ඒව නැතුව ඒකේ ගොඩාක් ගැටලු ගැන කියවෙන්නේ නැහැ. මං හිතන්නේ එක්ස්ට්‍රීම් එකේ ඊට වැඩි පොඩ්ඩක් ගැටලු එන්න ඉඩකඩ තියෙයි කියන එක. පට්ට ගහනවා නම් පට්ට ගහන්න බෑ මේ එක්ස්ට්‍රීම් බයික් එක හොඳට මතක තියාගන්න. පල්ස් එක වැඩිපුර පට්ට ගහන්න පුළුවන් වෙයි. ඊට පස්සේ තියෙන එකක් තමයි පාර්ට්ස් තියනවාද? සමහර වෙලාවට දැන් ටිකක් අඩුව තියෙන්න පුළුවන්. මොකද මේ බයික් එක ගෙන්නන ගමන්නේ මේ වෙනකොට ටිකක් පාර්ට්ස් වෙලා අඩුව කමක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය ටික කාලයක් අරගෙන ඔයාට ගෙල්ලා දෙන වෙලාවලුත් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් සර්විස් සෙන්ටර් වල ස්පෙයා පාර්ට්ස් තියෙනවා. ගොඩක් වෙලාවට ඔය පෑලියකට එහෙමත් බඩු තියෙනවා කියලා කියනවා.
අඩුවක් ඇති, අනිවාර්යයෙන්ම අඩුවක් ඇති. පිට පළාත් වලට යන්න සැලකිය යුතු දැනෙන ප්‍රමාණය අඩුවකුත් ඇති. මොකද බජාජ් තරම් මම බජාජ් එක කම්පෙයාර් කරොත් TVS අනිත් කිසිම එකකට බජාජ් තරම් පාර්ට්ස් නැහැ. මම දන්න විදිහට පාර්ට්ස් නැහැ. ඔරිජිනල් පාර්ට්ස් හොයාගන්න අමාරුයි. ඒ වගේම ඔරිජිනල් පාර්ට්ස් ගණන්. අනිවාර්යයෙන්ම බජාජ් වලට වැඩිය පාර්ට්ස් ගණන් TVS වලට වැඩිය පාර්ට්ස් ගණන් වෙයි මේ බයික් එකේදී. දුර පැති වල ටිකක් අඩු වෙයි. ඒ වගේ දේවල් සැලකිලිමත් වෙලා බලන්න. ඔයා ඉන්න ඒරියා එක මොකද්ද? ඒ පාර්ට්ස් තියෙයිද? ටික කාලයක් යනකොට පාර්ට්ස් ගෙනලා දෙයි. එතකොට පොඩි ගාණක් අඩු වෙයි. නමුත් මේ බයික්ස් වල මේ අලුතෙන් එන ගොඩක්ම බයික්ස් වල දකින දෙයක් තමයි මම පාර්ට්ස් ලොකු අධික මිලක් තියෙන්නේ. සාමාන්‍යයෙන් බයික් එක ලක්ෂ 7ක් නම් පාර්ට්ස් එකතු කරලා හැදුවොත් ලක්ෂ 20ක් විතර යන ගාණ තමයි පාර්ට්ස් ගණන් ගිහින් තියෙන්නේ. අනවශ්‍යම මිල ගානකට තමයි පාර්ට්ස් විකිනෙන්නේ. ඒකත් මතක තියාගන්න. මේවා ඔයාට දරන්න පුළුවන්ද කියලා එකින් එක පාර්ට්ස් වල පොඩ්ඩක් ගාන හොයලා බැලුවා නම් හොඳයි. මම දැක්ක Pulsar N160 එකේ හෙඩ්ලයිට් එක 85000ක් වගේ එනවා. සමහර සෙන්සර් එකක් රුපියල් 30000 40000ක් එනවා. කේබල් එකක් 20000ක් විතර වෙනවා. අන්න ඒ වගේ තැනුත් තියෙනවා. ඒක නිසා පාර්ට්ස් වල නම් ගැටලුවක් දැනට තියෙනවා. ඉස්සරහට අපි හරියයි කියලා හිතමු. නමුත් මතක තියාගන්න මේ කලින් ආපු සමහර හීරෝ බයික්ස් වල පාර්ට්ස් වල කේස් එකක් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් හීරෝ මම මේ channel එකේ දාලා තියෙනවා බයික්ස් ගොඩාක් ඒවල පාවිච්චි අත්දැකීම්. ඒගොල්ලෝ කියන දේවල් වලින් මට තේරිච්ච දෙයක් තමයි බජාජ් වලට වගේ හැමදැනම පාර්ට්ස් නෑ, හොයාගන්න අමාරුයි. තිබ්බත් ගණන් වැඩි අනිත් ඒවාට වැඩිය සැලකිය යුතු මට්ටමකින්. ඊට අමතරව සර්විස් කරන්න, ඊට පස්සේ හදාගන්න අන්න ඒ වගේ දේවල් වලත් අඩුයි. මේ බයික් එකත් හැමතැනම හදන්න බෑ, පොඩි පොඩි ගරේජ් වලින් හදන්න බෑ. EFI සිස්ටම් එකක් එන්නේ. ඒක නිසා ටිකක් දැනුමක් තියෙන කෙනෙකුට ස්කෑන් කරන්න පුළුවන් තැනකට තමයි දීලා හදන්න ඕනේ. අන්දියේ හැමතැනින්ම හදාගන්නත් බෑ කියන එකත් මතක තියාගන්න ඕනේ. බජාජ් වලට සාපේක්ෂව Yamaha වගේ වලට සාපේක්ෂව ටිකක් සර්විස් සෙන්ටර් එහෙම ඇත්තටම අඩුයි තාම. අපි හිතමු ඉස්සරහට ඒක වෙනස් වෙයි කියන එක. මේ බයික් එකේ තෙල් කොච්චර කරනවද කියන එක ඇහුවොත් සමහර කට්ටියට ලීටරයට 50-55 වගේ අතර තමයි කරන්නේ. ඒක තමයි ඇවරේජ් කට්ටියකට, ඒ කියන්නේ ගොඩක්ම කට්ටියකට කරලා තිබුණේ. ඇතම් කට්ටියට මෙතනදී 65 68 70 වගේ ගණනුත් කරලා තියෙනවලු. ඇත්තම කිව්වොත් මේ බයික් එකේ සාමාන්‍යයෙන් තෙල් හොඳට වැඩ කරනවා. මොකද EFI සිස්ටම් එකක් එන්නේ. ලීටරයට 65 වගේ තමයි සාමාන්‍යයෙන් බයික් එක රෙකමන්ඩ් කරන්නේ. බයික් එකේ විස්තර දාලා තියෙනවා ඉන්ටර්නෙට් එකේ 65ක් වගේ කරන්න පුළුවන් කියලා. නමුත් ඉතින් ඔය ප්‍රැක්ටිකලි ගත්තාම ට්‍රැෆික්, කඳු පල්ලම්, යන ලෝඩ් එකයි ඔක්කොමත් එක වෙනස් වෙනවනේ. එතකොට ඇවරේජ් ගානක් විදිහට 50-64 අගයක් අපිට කියන්න පුළුවන් තෙල් කරනවා කියලා. 125cc කාණ්ඩේන බයික්ස් වලින් සැලකිය යුතු මට්ටමේ හොඳ තෙල් කිරීමක් මේ බයික් එකට තියෙනවා. සමහරුන්ගේ අඩුවක් තියෙනවා මුල් කාලෙදි. සමහර අයගේ සර්විස් එකෙන් පස්සේ ආයෙ ගිහින් තියෙනවා. සමහර කට්ටියට ඒ අඩුව එහෙමම තිබිලා තියෙනවා. නමුත් මං හිතන්නේ මේකට වැඩිය තෙල් කරනවා වෙන්න ඕනේ රයිඩර් එක. ඊට අමතරව Pulsar එකත් මේකට වැඩිය ටිකක් තෙල් කරනවා වෙන්න ඕනේ. ගොඩක් කට්ටිය කියෝ විදිහට මේකේ අඩුයි කියලා තමයි පෙන්නේ. අර අනිත් බයික්ස් වලදී අහනකොට ඒගොල්ලෝ ටිකක් වැඩිපුර ගාණක් කිව්වා. GN125 එකේ නම් අඩු ගාණක් තමයි කිව්වේ. ස්කූටර්ස් වලත් අඩු ගාණක් කියවෙනවා. 92 පෙට්‍රල් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 95 ගහනවා නම් හොඳයි. ටිකක් වැඩිපුර තෙල් කරනවා. RM එකේ රෙජිස්ටර් කරන්න කොච්චර කාලයක්ද ගියාද කිව්වොත් සති දෙකේ ඉඳලා මාසය ඇතුළතදී අනිවාර්යෙන් මේ වැඩේ වෙන්න ඕනේ. ගොඩක් කට්ටිය දවස් 20ක් වගේ ඇතුළත මේ වැඩේ වෙලා තියෙනවා. ඊට පස්සේ වර්තමාන මිල ගණන් කොහොමද කියලා මම මේ වීඩියෝ එක කරනකොට 7,76,900ක් තමයි වෙන්නේ 125R කියන එක. ඩවුන් පේමන්ට් එක හැටියට ගොඩක් කට්ටියට 2.20 2.50 වගේ අතරදී ඩවුන් පේමන්ට් දීලා ගන්න පුළුවන්. 2.30 ගණන් තමයි ගොඩක් තැන්වල මම දැක්කේ දාලා තියෙනවා. ඊට පස්සේ ප්‍රශ්න හැටියට වොරන්ටි අවුල් කරගන්න නැතුව තියාගන්නේ කොහොමද? මේ වොරන්ටි පීරියඩ් එකේ බයික් එකට හානි කරන්න යන්න එපා. අනිවාර්යයෙන්ම ෆ්‍රී සර්විස් ටික කරගන්න. මොනවා හරිම දෝෂයක් ආවොත් අනිවාර්යයෙන්ම ෆැක්ටරි එකෙන්ම ආපු දෝෂ එහෙම නැත්නම් බයික් එකේ ගත්ත ගමන් තියෙන දෝෂ එන්න පුළුවන්ම තමයි. හැම බයික් එකකම බ්‍රෑන්ඩ් නිව් ගත්තේ වගේ සමහර කට්ටියට ගත්ත ගමන් ප්‍රශ්න වෙලා තිබ්බා. එන්ජින් ප්‍රශ්න පාවා ඇවිල්ලා තිබ්බ බයික්ස් තිබ්බා. ඒක නිසා ඔයා වොරන්ටි එක ඇතුළතදී හරි පරිස්සමෙන් වැඩ කරන්න. වයරින් එක කපන්න කොටන්න යන්න එපා කොයිම වෙලාවකවත්. ඊට පස්සේ අමතර කෑලි හයි කරනවා නම් අනවශ්‍ය විදිහට ඩැමේජ් නොවන විදිහට ඒක හයි කරන්න බලා ගන්න. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් වොරන්ටි එක නැති වෙයි කියලා පොඩ්ඩක් ඒ සර්විස් සෙන්ටර් එකට හරි කතා කරලා ඒක අවුලක් නැත්තම් විතරක් හයි කරගන්න මොඩිෆිකේෂන් කරගන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. වොරන්ටි තියාගන්න අනිවාර්යයෙන්ම. මොකද අලුතින් ආපු බයික් එකක් අපිට කියන්න බෑ මොන මට්ටමක තියෙයිද කියලා. බුකින් ඉන්න ඕනද කියලා කිව්වොත් එහෙම බුකින් ඉන්න අත්‍යවශ්‍යම නැහැ. සමහර තැන්වල නම් තේිලා තියෙනවා. ඇවිල්ලා බලලා ගන්න පුළුවන්. සමහර තැන්වල බුකින් ඉන්න ඕනේ මාස කිහිපයක්. එතකොට සර්විස් ඉන්ටර්වල් එක කොච්චරද කියලා බලුවොත් පළවෙනි සර්විස් එක 500-700 අතරදී කරනවා මාසෙකින් වගේ. ඊට අමතරව දෙවෙනි එක ඊට පස්සේ එනවා මාස 3කින්. එහෙම නැත්නම් කිලෝමීටර් 3000-3500 අතරදී ඊට පස්සේ එන සර්විස් 2500-3000 අතර කරගෙන යන්න තමයි තියෙන්නේ. මේ බයික්ස් නම් නඩත්තු කරන්න වෙයි. කලින් ආපු බයික්ස් වගේ පට්ට ගහන්න ලෑස්ති වෙන්න බැරි වෙයි. EFI සිස්ටම් එන්නේ, සෙන්සර්ස් තියෙනවා, ස්කෑන් වලින් මේවා කරන්නේ, ටෙක්නොලොජි වැඩි, ඩිස්ප්ලේ එකත් ෆුලි ඩිජිටල් එන්නේ.
ඒ වගේ දේවල් කලින් වගේ අමුණමුණ නම් දුවන්න බැරි වෙන බයික් එකක් කියන එක. ඒක නිසා සර්විස් එක Tamanට පුළුවන් උපරිම මට්ටමින් හරියට කරගන්න තියාගන්න ඕන හොඳයි. මොකද ලෙඩක් ආවොත් එක දිගටම එන්න පුළුවන් පාර්ට්ස් ගණන් අනිවාර්යෙන්ම කලින් ඒවට වැඩිය. ඊළඟ ප්‍රශ්නේ හැටියට ගැටලු වෙනවද? කිසිම අවුලක් නැතුව බයික් එක ගත්ත ගමන් ගැටලු වෙන්න පුළුවන්. ඒකට තමයි වොරන්ටි එකක් දීලා තියෙන්නේ, සර්විස් දීලා තියෙන්නේ. ඔයා අනිවාර්යෙන් ඒවට කියන්න. ඔතෙන් ගත්ත බයික්ස් හැම එකකටම පල්ස් එකේ පවා, රයිඩ් එකේ පවා, රයිඩ් එකේ ටිකක් වැඩි මීට වැඩිය. පල්ස් එකේ ලොකුවට කියවුනේ නැහැ. පල්ස් N160 එකේ සම්බන්ධයෙන්ුත් එහෙම ගැටලු ගොඩක් කියවෙනවා මම දැකලා තියෙනවා. මේකේ versions තියෙනවද? මම මේ ප්‍රශ්නේ ගත්තේ සමහර රයිඩ් එකේ තියෙනවා ඉන්දියන් assemble එකක් සහ ශ්‍රී ලංකන් assemble එකක්. versions කීපයක් තියෙනවා. එතකොට 160 එකෙත් තියෙනවා versions කිහිපයක්. ඉන්දියන් සහ ලංකාවේ assemble කියලා. එතනදී ගන්න හොඳ එකක් විදිහට කියනවා ඉන්දියන් assemble එක. මේකේ හිම version එකක් ගැන නම් මම සඳහනක් කොහෙදවත් දැක්කේ නැහැ. මම හිතන්නේ ඉන්දියන්ම version එක විතරයි මේගොල්ලෝ ගෙනලා දෙන්නේ දැනට. එතකොට ඔයාලට ඒක විතරක් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් තමයි පොදුවේ අහපු ඒවා හැටියට මම ගත්තේ මේ Extreme 125R බයික් එක සම්බන්ධයෙන්. ඔයාලට මීට අමතරව ආයි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. බයික් එක ගැන ගොඩාක් කවුල් කියවෙනවා. රයිඩ් එකට සාපේක්ෂව අඩුයි. පල්ස් එකේ මීටත් වැඩි අඩුයි කියවෙනවා. නමුත් මේ බයික් එකත් ඇවිල්ලා දින පොඩි කීපයක් තියෙන්නේ. තාම හරියටම කියන්න බෑ. මම තරම් ඉක්මනින්ම පාවිච්චි අත්දැකීම් වීඩියෝ එකක් ගේන්න බලන්නම්. කිලෝමීටර් 50000ක්වත් පන්නන්න ඕන ඉතින් ඒකට. එහෙම නැත්නම් ලක්ෂයට කිට්ටු වෙන්න ඕනේ කවුරු හරි. මේ වෙනකොට තාම එහෙම දුවලා නැහැ බයික්. මේ විදිහට වාහන සම්බන්ධයෙන් හැම දෙයක්ම එකම channel එකකින් බලා ගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.